ඉතින් ඔයාලත් බැඳීම් නිසා රිදීමකින් ජීවත් වෙන කෙනෙක්ද? එහෙනම් මේ කතාව ඔයාට. ලෝකයේ ඔයාට ලස්සන දේවල් ගොඩාක් තියෙද්දී ඔයාලා උදේ ඉඳන් රැ වෙනකන් හිත රිදවගෙන විඳවගෙන පසුතැවීමෙන් කනස්සල්ලෙන් ජීවත් වෙන්නේ බැඳීම් නිසා නේද? ඉතින් මෙන්න මේ කතාව මට හිතුණා ඔයාලට කියන්න. මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා ඇත්තටම බැඳීමක් කියන්නේ නිදහස දීමක් කියලා. ඉතින් ඒ වගේම බැඳීමක් කියන්නේ වහල්භාවයක් කියලත් එතුමා කියනවා. මිනිස්සු බැඳීම සහ ආදරය කියන දෙක අවබෝධයක් නැතුව පටලගෙන ජීවත් වෙනවා කියලත් එතුමා කියනවා. ඉතින් ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ කියනවා මඩෙන් එළියට එන ලස්සන නෙළුමක් සුවඳ හමාගෙන ලස්සනට ඉන්නවා වගේ බැඳීමකදීත් අපි ලෝකෙට ලස්සන ආදරය කරුණාව මෛත්‍රිය දීලා හැබැයි ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන කියන එක. ඉතින් බැඳීමක් තුල මෙන්න මේ ටික හරිම වැදගත් වෙනවා. ඇත්තටම බැඳීමක් කියන්නේ මිනිස්සු දෙන්නෙක් තුල ඇතිවෙන මිනිස්සු කොටසක් තුල ඇතිවෙන හැඟීමක්. මිනිස් හැඟීමක්. ඉතින් මිනිස් හැඟීම් කියන ඒවා මේ කාලගුණයටත් වඩා වේගෙන් වෙනස් වෙන දේවල්. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඇලි තියාගන්න තරමට අපිට රිදෙනවා. ඉතින් බැඳීමක් කියන්නේ අපි අනිත් කෙනාට අනිත් පාර්ශවයට දෙන ආදරය විශ්වාසය සහ ගෞරවය. එයාගේ හැඟීම් වලට, එයාගේ අවශ්‍යතාවලට, එයාගේ ජීවිතයට අපි දෙන ගෞරවයට. ඉතින් හොඳ බැඳීමක ස්ථීර බැඳීමක් කියන එකක් හදාගන්න අපි මේ දේවල් අනුගමනය කරන්න ඕන. හැබැයි කොයිම වෙලාවකවත් බැඳීමකට ඇලීමක් තියාගන්න එපා. මේ ජීවිතේ හැමදේම ඉක්මනට වෙනස් වෙනවා. මේ ලෝකේ ලස්සන දේවල් තියෙනවා. බැඳීමක් කියන්නේ හරි ගෞරවනීය බුද්ධිමත් තීරණයක්. ඉතින් මේ ලෝකේ මේ ලස්සන දේවල් දිහා ඇස්සරලා බලලා මේ විඳවන කාලයේ විඳින්න ජීවිතේ පුරුදු කරගන්න. සතුටින් hina වෙලා ජීවත් වෙන්න. ගිහින් නම්